අපගේ තියෙන අවශ්‍ය පද්ධතියක් චිකුන්ගුන්යා රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව දැනගන්න. ඒ අනුව දැනට විශාල වශයෙන්ම චිකුන්ගුන්යා රෝගය පැතිරෙනවා කියලා සොයාගෙන තියෙන්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල. ඉතින් අපි දන්නවා මේ සියලුම චිකුන්ගුන්යා රෝගීන් අපිට වාර්තා වන්නේ නැහැ. අපිට කොටසක් තමයි වාර්තා වන්නේ. නමුත් රෝගය විශාල වශයෙන්ම මෙම බස්නාහිර පළාත ඇතුළු වෙනත් පළාත්වල යම් ප්‍රමාණයකට පැතිරෙනවා කියලා අපිට තොරතුරු තියෙනවා. මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ චිකුන්ගුන්යා රෝගය සහ ඩෙන්ගු රෝගයේ මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්. උණ හිස රදය ඇඟේ පතේ වේදනාව වමනේ වැනි දේවල් එන්න පුළුවන්. ඒ නිසා දින දෙකකට වැඩි රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු පරීක්ෂණ කටයුතු කර ගැනීම යෝග්‍යයි මෙම තියෙන රෝගීන්. චිකුන්ගුන්යා රෝගයේදී විශාල ලෙස ඇඟපත වේදනාව ඇති වෙන නිසා වේදනාව අඩු කිරීමට කියලා මේ වේදනානාශක ಔಷಧ කියන ගණයේ ඖෂධ භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. ඩක්ලෆෙනක් සෝඩියම්, ඉබුප්‍රෝෆන්, මෙෆනිමික් ඇසිඩ් වගේ වේදනානාශක ගණයේ ඖෂධ භාවිතා කිරීමෙන් නරක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. පැරසිටමෝල් භාවිතය හොඳයි. ඒ වගේම නිස්පරිදි ලවණ සහිත ද්‍රාවණ, පළතුරු විෂ වෙන්න පුළුවන්, කඳ වර්ග වෙන්න පුළුවන්, ජීවනීය දියරේ වගේ ලවණ සහිත ද්‍රාවණ භාවිතා කළා ඇඟ විචලන වීම වැළැක්වීම ඉතාමත් වැදගත්.